ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තත්ත්වය අදටත් ඉතා නොසන්සුන්ව පවතින අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වටා නව හමුදා හුවමාරු දෙපාර්ශ්වය විසින්ම සිදු කළ බව වාර්තා වෙනවා. බණ්ඩ අබ්බාස් අසල නව ප්‍රහාර එල්ල කළ බව පවසමින් එක්සත් ජනපදය නැව් මාර්ගවලට තර්ජනයක් වන ඉරාන ඩ්‍රෝන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කළ බවත් වාර්තා වෙනවා. ඊට පිළිතුරු වශයෙන් ඉරානය විසින් කුවේට් අසල ගල්ෆ් කලාපයේ එක්සත් ජනපදයට සම්බන්ධ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. සීමිත ප්‍රහාර හුවමාරු කර ගනිමින් දෙපාර්ශ්වයම එකවර වක්‍ර සාම සාකච්ඡා පවත්වන බවයි වාර්තා වන්නේ. ගෝලීය තෙල් නැව් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ බිය නිසා තෙල් වෙළඳ පොළවල් නොසන්සුන් ලෙස පවතින්නේ තවදුරටත්. වර්ෂ 2026 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඉරානයට එක්සත් ජනපද ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු වත්මන් ගැටුම් උත්සන්න වුණා. පසුව ඉරානය එක්සත් ජනපද කඳවුරු සහ කලාපීය සහචරයින්ට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන පලිගැනීම් දියත් කළා. අප්‍රේල් මාසයේදී තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලද නමුත් ගැටුම් සහ තර්ජන දිගටම පවතිනවා. පූර්ණ පරිමාණ භූමි යුද්ධයක් තවමත් ආරම්භ වෙලා නොමැත. ගුවන් ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර සහ නාවික සටන් වරින් වර දිගටම පවතිනවා. රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින නමුත් ඒවා ක්ෂණිකව බිඳෙන සුළුයි. තෙල් සැපීමට ඇතිවිය හැකි බාධා සහ මැද පෙරදිග පුළුල් ලෙස උත්සන්න වීම කෙරෙහි ගෝලීය අවධානය යොමු වී තිබෙනවා.